සියවස් ගණනක යටත් විජිත පාලනයක් අවසානයේදී නව නිදහස් දේශයක් ලෙස අපේ රටට අවශ්‍ය නව සම්ප්‍රදායන් ගොඩනැගීමේ භාරදූර කර්තව්‍යයට උරදුන් කේන්ද්‍රීය භූමිකාවක් එදිරිවීර සරච්චන්ද්‍රට හිමි වෙයි. යුරෝපීය නූතනත්වයට විවෘත වීමෙන් අප වෙත ලැබුණු ප්‍රබුද්ධත්වයේ අදහස් සිංහල ගැමි සංස්කෘතියෙන් දමිළ ජනකලාවන් වලත් ආකෘති සමග මුසු කරන්නට සරච්චන්ද්‍රගේ නිසග නිර්මාණශීලීත්වය යොමු විය. මනමේ සිංහබාහු වැනි විශිෂ්ට වේදිකා නාට්‍ය බිහිවන්නේ එසේය. එමෙන්ම එවැනි කලාවන් ඇගයය යුතු විචාරාත්මක චින්තනය වර්ධනය කිරීමටද සරච්චන්ද්‍ර සිදු කළ එකතු කිරීම් අතිශය වැදගත් වෙයි. සාමාන්‍ය ජනයාගේ සංස්කෘතියත් නූතනවාදී චින්තනයත් එකතු කළ සරච්චන්ද්‍ර අපේ රටේ නව කලාවක මෙන්ම නව බුද්ධිමය සංස්කෘතියකද පුරෝගාමියෙක් වෙයි. ගොඩනගමු ශ්‍රී ලංකා 70